අයිබෝවන්. නිකමට හිතන්න ඔබ දැනම ආයිත් නොයෙන්නම ගමනක් යනවා කියලා. මොන වගේ හැඟීමක් ඔබට දැනෙනවද? අද SL YouTube අපි කතා කරන්නේ ඒ වගේ හයිය හිතක් තියෙන පුංචි කෙල්ලෙක් ගැන. මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් මේ වීඩියෝව බලන ඔයා SL YouTube අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලම එන්න. ඇය නමින් අලයිසා කාසන්. 2000 වර්ෂයෙන් පසුව ඉපදුණු මේ අලයිසා කුඩා කාලයේ පටන්ම අඟහරු ලෝකයේ පිළිබඳ දැඩි ලෙස උනන්දුවක් දක්වුවා. මේට මූලික වශයෙන් බලපානු ලැබුවේ කුඩා කාලයේදී ඇය විසින් නැරඹූ කාටුන් කතාවක් කිව්වොත් අපි නිවැරදියි. මේ කාටුන් එකේ තියෙන්නේ අභ්‍යවකාශගාමීන් කිහිප දෙනෙකු අඟහරු ලෝකෙට යාමත් ඔවුන් මෙහිදී ඔවුන්ට එල්ලවන අභියෝග ජය ගනිමින් සාර්ථකව නැවතත් පෘථිවියට ගොඩ බසින ආකාරයක් යන්නයි. මෙහිදී නැගුණු කුතුහලය හා පුදුමය නිසාම ඇය කුඩා කාලයේදීම අඟහරු ලෝකය පිළිබඳ තොරතුරු සොයන්නත් තම පියාගෙන් ඒ පිළිබඳ ඉගෙන ගැනීමටත් පටන් ගන්නවා. තම කුඩා දියණියගේ ආශාව හා කැමැත්ත හඳුනාගත් අලයිසාගේ පියා ඇයව තාරකා හා අභ්‍යවකාශ කඳවුරුවලට යොමු කිරීමට පටන් ගන්නවා. ඇයට තිබූ දැඩි උනන්දුව හා කැපවීම නිසාම ඉතා ලාබාලම වයසේදීම ගගනගාමියෙක් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගනු ලැබුවා. මේ නිසාම ලොවපුරා බිලියන ගණනකින් ඉතා අතලොස්සකට පමණක් හිමිවන ගගනගාමී වරප්‍රසාදය සමගම ඇයට නාසා ආයතනය වෙතින් අඟහරු වෙතට යවන පළමු ගගනගාමියා වීමටද හැකියාව ලැබුණා. ඉතාමත් ධෛර්ය සම්පන්න හිතක් ඇතිව තම අරමුණ වෙනුවෙන් කුඩා කාලයේ පටන්ම කැපවී ක්‍රියා කළ අලයිසා කාසන් අඟහරු වෙත යන්නේ ආයෙත් එන්න බලන්නම් නෙමෙයි. එහි පළමු මිනිස් ජනාවාස බිහිකිරීමේ අරමුණින් තමා මෑ පිටත්ව යන්නේ. මේ ගමන වර්ෂ 2033 දී සිදුවන බව තමයි වාර්තා වෙන්නේ. සියලු මිනිසුන් වෙනුවෙන් ඉතා විශාල අවදානමක් ගන්නා අලයිසා නම් පවසන්නේ තමා මෙම අවදානම ගැනීමට කිසිසේත්ම බියක් නොදක්වන බවයි. මෙයට පෙර මිනිසුන් රහිත යානා බොහෝමයක් අඟහරු වෙත යාමේදී විනාශ වී ඇති බව හා අඟහරු වෙත ගොඩබෑමේදී විවිධ ගැටලු ඇතිවුවා. ඇය පෘථිවියෙන් පිටවන්නේ දීර්ඝකාලීන පරීක්ෂණ සඳහායි. ඉතින් පුංචි අලයිසා කාසන්ගේ සියලු බලාපොරොත්තු ඇයගේ ආරක්ෂාවත් සමගින් නිෂ්ට වේවායි SL YouTube අපි ප්‍රාර්ථනා කරන ගමන්ම අදට අපි ඔබෙන් සමුගන්නවා. හමුවමු තවත් දවසක අලුත්ම වීඩියෝවක් සමගින්. සුබ දවසක්.